මේ වීඩියෝ එක කරන travel guide එක මැලේසියා. පැය 3-4ක විතර ගමනක් මැලේසියාවට යන්න. අපි සල්ලි මාරු කරගත්තා පොඩි පොඩි කවුන්ටර් ඇතුළෙම. අපි දන්නෙත් නැහැ. කුලාලාම්පූර් වල එහෙම තියෙනවා. ටිකක් ඊට වඩා අපිට ඩොලර් රේට් එක ගත්ත හැකි ඊට වඩා වැඩි නේද සීමා? යන්න විශේෂම හේතුව තමයි අපේ බබාගේ බර්ත්ඩේ. ඉතින් අපි කොහොම හරි පාස්පෝර්ට් එක හදාගෙන අපි වීසා එක ගහගත්තනේ. ඔව් ඒක මැලේසියා මුළු රටේම තියෙන දෙයක්. මිස් කරගන්න එපා ඔයගොල්ලෝ. යනවා. We are going to Malaysia. Hi travelers, welcome to Worldshi Travel. ඔන්න guys අපි ලස්සන වීඩියෝ එකක් අරගෙන තමයි අදත් ඇවිල්ලා ඉන්නේ. හැබැයි මුළු වීඩියෝ එකම අපි මෙතන ඉඳලා තමයි කතා කරන්නේ. මොකද ශිමාකදී අද වීඩියෝ එක අපි කරන්නේ. ඒක තමයි. දිහාන්කෝ වගේ අද අපි කතා කරන විදිහයි ඔයාලත් එක්ක. අද අපි මේ travel එකක් ගන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා දකින්න නැති අපේ පහුගිය වීඩියෝ වලින් මැලේසියාවේ ගිහින් අපි ටුවර් එකක් ගියානේ. ඉතින් මේ මැලේසියා ටුවර් එකේ සම්පූර්ණ travel guide එක තමයි කියන්නේ. මේ වීඩියෝ එක කරන travel guide එක මැලේසියා. ඒ කියන්නේ අපි ලැබපු අත්දැකීම් සියලුම දේවල් විස්තරාත්මක මෙතන කියන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් මේ කොහොමද plan කරේ? එතකොට අපි තෝරගත්ත දේවල් නේද ටුවර් එකේදී? මේ කෑවේ බිව්වේ ಜಾති ටිකට් බුක් කරේ කොහොමද? වීසා process එක කරේ කොහොමද? ඒ සියලුම දේවල් ගැන කතා කරන්න තමයි අපි ආවේ අද. අපේ වීඩියෝස් වල තියෙනවා. ඉතින් ඊට වැඩි විස්තරයක් තමයි අපි මෙතනට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව ඉස්සෙල්ලාම යන් අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ කොහොමද ඉස්සෙල්ලාම? ඔව් අපි ට්‍රිප් එක ප්ලෑන් කරන්න ඉස්සෙල්ලාම අපි යන්න විශේෂම හේතුව තමයි අපේ බබාගේ බර්ත්ඩේ එක. ඒක තමයි අපි දෙන්නට තිබෙන විශේෂම හේතුව නේ. පළවෙනිම හේතුව ඒක තමයි. ඒ කියන්නේ මේන්ම ටාගට් එක. ඉතින් මේන් ටාගට් එක අපි හිතුවට පස්සේ අපිට පළවෙනිම දේ වුණේ අපේ බබාගේ පාස්පෝර්ට් එක හදන එක. ඉතින් අපි කොහොම හරි පාස්පෝර්ට් එක හදාගෙන අපි වීසා එක ගහගත්තානේ. ඔව් වීසා එක ගහගත්තා. ඉස්සෙල්ලාම පාස්පෝර්ට් එක හදන්න ඒ කියන්නේ රටේ අර පාස්පෝර්ට් එකක් ආව නිසා පොඩ්ඩක් කට්ටක් ගන්න ඕන බබාගේ පාස්පෝර්ට් එකට. අපි දවස් 3ක් විතර ගියා පාස්පෝර්ට් එක ගන්න. කොහොම හරි ගේම අතරින් වැඩේ ෆයිනලි අපි කොහොම හරි වින් කරා. කියන්නේ සේරම කරගත්තේ අපි මාසයකටත් ඇතුළත කාලෙක නේ ශිමක. ඔව්. ඉතින් ඊට පස්සේ පාස්පෝර්ට් එක හදාගෙන අපි හැමම දැම්මටක් ගලා වීසා එකට පාස්පෝර්ට් එක හදන්න කලින් අපි ටිකට් එක බුක් කරා. ඒ කියන්නේ පාස්පෝර්ට් process එක මැද හරිය වගේද නේද ශිමක? ඔව්. වීසා එක මේ ටිකට් එක බුක් කරා. ටිකට් එක බුක් කරලා පාස්පෝර්ට් එක ගත්තේ ගමන්ම අපි ගියා වීසා process එක කරගන්න. අපි වීසා එක කරගත්තේ ටිකට් එක ගත්තේ දෙකම ඒජන්සියක් කරා නේද ශිමක? ඔව්. ඒ ගොඩක් කට්ටිය ඒ කට්ටිය ෆ්‍රෙන්ඩ්ලි. ඔයගොල්ලෝ විස්තර ඕනනම් දැනගන්න කමෙන්ට් එකක් දාන්න අපි කියන්න. ඒ කට්ටිය ගොඩක් හොඳයි. ඉතින් මේ ඒ වගේම ඊට පස්සේ අපි ඔන්න වීසා එකයි ඒ ටික කොහොමද වීසා එකත් දවස් දෙකක් වගේ ඇතුළත අපිට හම්බුණා. පාස්පෝර්ට් සේරම දීලා ටක් ගාලා ඔන්ලයින් වීසා තමයි කරේ. يعني ඒ කට්ටිය ඔන්ලයින් තමයි කරේ. නමුත් දවස් දෙකක් වගේ ඇතුළත ටක් ගාලා වැඩි වුණා. වීසා එකේ ගාණ අපිට උනේ රුපියල් 15500ක් උනේ නේද? 15500යි උනේ. ටිකට් එකේ ගාණ කියනවා නම් අපි ටිකට්ස් අපිට බජට් එයාලයින් එහෙම ගොඩක් තිබුණා. අපි ඒත් අපේ තයිෂුගේ ෆස්ට් ෆ්ලයිට් එක සේෆ්ටි එකත් ගැන හිතන්න ඕනේ හින්දාම අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් තෝරගත්තා නේ ශිමක. හරි ඒ වගේම තමයි දිහාන් මේ මැලේසියා එයාලයින්ස් තව තියෙන්නේ. මැලේසියා එයාලයින් එයා ඒෂියා එහෙම තියෙනවා. ඒත් ශ්‍රී ලංකන් එයාලයින් වල අපිට හදිසි අවස්ථාවකදී ආයෙ රිටර්න් සල්ලි ගන්න පුළුවන් නේද? ඔව් අනිත් ඒවාත් පුළුවන්. සමහරක් ඒවා නම් බෑ. සමහරක් ඒවා පුළුවන්. ශ්‍රී ලංකන් එයාලයින්ස් වල රිටර්න් ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ඒ කියන්නේ ඒ ගැටලුවක් නැති නිසා අපි ඒක නම් ගොඩක් හිතලා ශ්‍රී ලංකන් එයාලයින්ස් බුක් කරේ. ගොඩක් ඉතින් අර කම්ෆර්ටබල් ගමනක් යන්නත් පුළුවන් ඉතින් ශ්‍රී ලංකන් එයාලයින්ස් එක්ක. ඉතින් ඒකත් කරගෙන අපිට ශ්‍රී ලංකන් එයාලයින් එකට ටිකට් එකට කීයක් කියලාද අපිට? අපිට ශ්‍රී ලංකන් එයාලයින්ස් ටිකට් එකට අපිට ගියේ
1,12,000 ගාණක් නේද 12,000ක් එක්කෙනෙක්ට 1,12,000ක් අපේ 5 personsලා ගියා නේද? පස් දෙනෙක් ගියා අපේ. බබත් එක 6. බබාට නම් පොඩි සර්විස් charge එකක් විතරයි ඇඩ් වුණේ මොකද අවුරුද්දට අඩු නිසා ඒකට යනකොට පොඩි රුපියල් 12,500ක් හරි 800ක් හරි පොඩි ගාණක් තමයි තයිසුට ඇඩ් වුණේ. ඉතින් ඔය වැඩේත් කරගෙන අපි ටිකක් දාගෙන අපේ ඊළඟ මොකද වැඩේ? කෙලින්ම එයාපෝට් එකට යන්නේ ඒක නේද ශ්‍රීමාකා? අපිට ෆ්ලයිට් එක තිබුණේ උදේ පාන්දර 7යි ගානකට ෆ්ලයිට් එක තිබුණේ ඒත් අපිට ගොඩක් වෙලා යන නිසා මෙන් අපි රාත් 12ට පිටත් වුණා. අපි සාමාන්‍ය රත්නපුරේ ගොඩක වෙල නිසා අපිට යන්න සාමාන්‍යයෙන් පැය 4ක් වගේ යනවා. ඉතින් අපි කලින් ගියා ටිකක් නේ. ඔව්. ඊට පස්සේ අපි බණ්ඩාරනායක එයාපෝට් එකේ ඔක්කොම වැටි කරගෙන ෆ්ලයිට් එකට ගිහිල්ලා අපි ෆ්ලයිට් එකෙත් පැය 3-4ක විතර ගමනක් මැලේසියාවට යන්න. ඉතින් අපි මැලේසියාවට ගිහිල්ලා මැලේසියා එයාපෝට් එකේදී අපි මාර කන්ෆියුස් නේ මැලේසියා එයාපෝට් මාර ලස්සනයි. ඒ වගේම මාර විශාලයි. මරු කියන්න හොචල නෑ. ඔයගොල්ලන්ට බලන්න ඕන නම් අපේ වීඩියෝ සේරම දිනන කලෙක්ෂන් එකම මැලේසියා වර්ල්ඩ් ෂී ට්‍රැවල් ගිහලා බලන්න. ඕනනම් මෙතින් උදාන්නම් ෆස්ට් වීඩියෝ එක අපේ ෆ්ලයිට් එකේ යන එක ගිහින් බලන්න ෆුල් එන්ජොයි කරන්න පුළුවන් නේද? ට්‍රිප් එකක්ම තියෙනවා. ඔව්. ඉතින් ඔයා මැලේසියාවේ යන්න ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්නවනම් දැන් ඔන්න ඔයාලට පුළුවන් අපේ වීඩියෝ ටික බලලා නේද? ප්ලෑන් කරන්න පුළුවන් වීඩියෝ එකම. මැලේසියා එයාපෝට් එකට ගිහින් ඉස්සෙල්ලාම කර වැඩි තමයි සල්ලි මාරු කරගත්ත එක නේ ශ්‍රීමල්කා. ඔව්. ඉතින් මැලේසියාවේ මම වීඩියෝ එකේ කියලා තියෙනවා පෙන්නලා තියෙනවා. ඉතින් එයාපෝට් එකකින් සුළු මුදලක් මාරු කරගන්න ඊට පස්සේ අපි කොච්චර මාරු කරාද? අපි මම ඩොලර් 100ක් මාරු 380ක් හම්බුණා. ඔව් 100යි මාරු කරේ. එතකොට 380ක් තමයි හම්බුනේ. අය පිට දිනවා 400 ගණක් හම්බ වෙනවා. ඒ කියන්නේ කුවාලාලම්පුර සිටි එකේ. ඔව්. ඊට පස්සේ අපි දෙවෙනියට කරේ එයාපෝට් එකේම SIM එකක් ගත්ත එක. SIM එක travel SIM එකක් travel ගත්තා. SIM එකක් ගත්තා. SIM දෙකක් ගත්තා මටත් දෙකක් ගත්තා තාත්තත් ගත්තා GB 35ක් තිබුණා නේ. දේර GB 35ක් තිබුණා. ලංකාව මුදලින් ඒක රුපියල් 2000ක් වගේ වුණා SIM එක. ඔව් 2500ක් කරේ 2000ක් වගේ හැටි මට මතක හැටියට අපිට උනේ ඒකත් වීඩියෝ එකේ තියෙනවා ගිහින් බලන්න. මිල සම්පූර්ණයෙන්ම අපිට හැබැයි GB 35 ඉවර කරගන්න බැරි වුණා. ඒ කියන්නේ මම සාමාන්‍ය ඉන්ටර්නෙට් ගොඩක් යූස් කරනවා. ඒත් ඉවර කරගන්න බැරි වුණා ඒක. ට්‍රැවල් සිම් ඇති තාම තියෙනවා අපි ගාව ගෙනල්ලා ලංකාවට. ඉතින් ඒක නම් තව මාස දෙකක් වගේ යනකොට කැන්සල් වෙනවා මං හිතන්නේ. ඉතින් අපි සිම් එක අරන් ඊළඟට ගියේ අපි ටැක්සි එකක් බලන්න. ඉතින් අපි එළියට යන තැනම තියෙනවා ටැක්සි කවුන්ටර්ස් ගොඩක්. ඉතින් අපි ගිහිල්ලා දෙකකින් විතර කතා කරාට පස්සේ ඒගොල්ලෝ එක එක ගණන් කියන්නේ ලොකු ගණන් කියනවා. එයාලා ෆයිනන්ස් කියලා දැනගත්තාම මාර හයි අලගේ ටිකක් වැඩියෙන්ම කියනවා. ඒක මැලේසියා මුළු රටේම තියෙන දෙයක්. ඉතින් අපි දැන් අපේ 5 දෙනෙක් ඉන්නවනේ බෑග් උත් එක්ක ටිකක් යන්න අමාරුයි පොඩි කාර් එකක නම් යන්න බෑ බෑග් ටිකත් එක්ක නිසා. ඉතින් අපි පොඩි වෑන් එකක් වගේ කතා කරගත්තා නේද? ඒක නම් සුපර් නීමයි ඒක. මාසයි ඒක. සුපිරි අලුත් එකක්. ඉතින් වීඩියෝ එක බලන්නකෝ ඔයගොල්ලෝ අලුත් එකක්. ඉතින් ඊට පස්සේ අපි ඒකත් අරගෙන අපි ඒක කුවාලාලම්පුර බන්සවල්ට තමයි අපි ගියේ. ඔව්. එතනට ගත්තේ මං හිතන්නේ රින්ගිත් 200ක්. නේ 200ක් ගත්තා මට මතක හැටියට. එයාපෝට් එකේ නම් අපි සෑහෙන දොරක් ගියා බන්සවලට. බන්සවල්ට. ඔව්. ඒකට රින්ගිත් 200යි ගත්තේ. ඒකත් කතා කරලා අඩු කරලා. පැයකමාර විතර ගමනක් නේ. බන්සවලට එයාපෝට් එකේ නම් ගියේ. එච්චර නෑ පැයට අඩුයි පැයක් වගේ යන අතුරක්. පයක් වගේ තමයි ගියේ අපිට මතක හැටියට. ඊට පස්සේ ඔන්න ගිහිල්ලා අපි මැලේසියා කුවාලාලම්පුර වලට ගියා නේ ශ්‍රීමල්ක. අපි බන්සවල තමයි හිටියේ. බන්සවල තමයි හිටියේ. බන්සවලට ගියා. ඔන්න ඔහම ගිහලා අපි එදා දවසේ පොඩක් අපි රෑ වෙලා ආව නිසා පොඩ්ඩක් රෙස්ට් කරා නේ ශ්‍රීමල්ක. ඉතින් අපි දවස් 8ක ගමනක් තමයි ගියේ. ඉතින් අපිට අවසානයේ තුන හැබැයි අපි හිටපු දවස් ගානම අදි කියලා. මාදි කියලා. මොකද අපිට සිංගප්පූර් යන්න මිසින් වුණා, මලක්කා මිසින් වුණා. ඒ වගේ තමයි ලස්සන ප්ලේසස් තියෙනවා මැලේසියා වල ඔයාලා යනවනම්. ඉතින් ඒවා මිස් කරගන්න එපා ඔයගොල්ලෝ. යනවනම්. ඊට පස්සේ අපි කරන්සිත් කතා කරා, සිම් එකක් ගැන කතා කරා. ඊට පස්සේ අපි ෆස්ට් ඩේ එකේ හිටියා නේද? ඔව්. ඔයගලන් කරන්සි ගැන කියනවා නම් තව කියන්න ඕනේ. එහෙ කෑෂ් යූස් කරන්න පුළුවන් එහෙ
රිංගිත් අරගෙන ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් එකකින් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙන් හදාගෙන යන්න ඕනේ. මං හිතන විදිහට මගේ කාඩ් එක නම් මම හදාගෙන ගියේ නෑ. නමුත් ඒක වැඩ කරා. කාඩ් එකක් තියෙනවා නම් කාඩ් එකක් තියෙනවා නම් ගොඩක් වටිනවා. මොකද ගොඩක් තැන්වල කෑෂ් යූස් වෙන්නේ නැත. ඉතින් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාර විදිහේ වටිනවා. නැත්තම් ට්‍රැවල් කාඩ් එකක් හදාගන්න මැලේසියා වලට ගිහිල්ලා අපි නම් ට්‍රැවල් කාඩ් එකක් හැදුවේ නෑ. අපිට අවශ්‍ය නැහැ ඇත්තම කියලා නම් අපිට අවශ්‍ය උනේ කොහෙ ගිහලා ඉස්සෙල්ලාම අපිට ක්‍රෙඩිට් කාඩ් ට්‍රැවල් කාඩ් අත්‍යවශ්‍ය මේ ජෙන්ටින් හයිලන්ඩ් ගිහිල්ලා ජෙන්ටින් හයිලන්ඩ් ගිහිල්ලා බැස්සේ තැන ඉඳන්ම අපිට අවශ්‍ය වුණා. ඒකත් වීඩියෝ වල දෙනවා. වතුර බෝතලයක්වත් ගන්න බෑ කෑෂ් වලට. ඉතින් ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්න පුළුවන්. ආයි ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් සමහරක් තැන්වලදී විතරක්. ඉතින් ඔය ටික තමයි අපිට සල්ලි හොමාරු කරගන්න විදි ගැන කතා කරනවා නේද ශිමා? ඊළඟට අපි ට්‍රාන්ස්පෝර්ට් ගැන කතා කරමු. අපි දැන් ෆස්ට් ඩේ එකේ එහෙමම තියෙනවා. ට්‍රාන්ස්පෝර්ට් ගැන කියනවනේ මොකද කියන්නේ? ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ අපි ගොඩක්ම ට්‍රාන්ස්පෝර්ට් වලදී ටැක්සි තමයි යූස් කරේ. අපි බස් වල එක්ස්පීරියන්ස් එකක් ගත්තා. බට් ටැක්සි වලදී අපි Grab app එක තමයි යූස් කරේ නේ. Grab app එක තමයි යූස් කරේ ගොඩක්ම. ඒක ගොඩක් කියන්නේ අපි යූස් කරමු ඒක. ඒක මාර විදිහට ෆ්‍රෙන්ඩ්ලි. ඕගොල්ලොත් අනිවාර්යෙන් යනවනම් ඒක අනිවාර්යෙන්ම දාගන්න. අපිත් ඔය දැන් ජෙන්ටින් හයිලන්ඩ් එහෙම බස් එක යන්න ගිහිල්ලා අපි ටිකක් පරක් වෙලා තමයි ගියේ. මොකද අපි කට්ටිය නැකිලා චුට්ටක් කියලා ඉඳලා ඉතින් එහෙම කරලා ගෙදර ඉඳගෙන යනකොට ඉතින් පරක් වෙනවා. කොහොම බවෙක් ඉදි ටයිමින් වලට යන්න බෑ. ඉතින් ඊට පස්සේ අපිට ජෙන්ටින් හයිලන්ඩ් බස් එක මිස් වුණා. අපිට ඊට පස්සේ ජෙන්ටින් හයිලන්ඩ් කියමු ඒ ටික. අපි ඊට පස්සේ Grab එකක් Grab දෙක අපි ජෙන්ටින් හයිලන්ඩ් යද්දී Grab දෙකක් දාගත්තා. Grab දෙකක් දාගෙන අපි කට්ටිය කියන්නේ අපි 5 දෙනාට අමතරව අපේ තව හිටියා එහෙ 3 දෙනෙක් නේද? ඒ 3 දෙනා අපි කට්ටියත් එක්ක ගියා. ඔව් කිව්වත් වගේ Grab app එක මාර යූස්ෆුල්. අපි ගොඩක් යූස් කරානේ. යූස් කරා කියන්නේ ගිහින් එන තුරාවට අපි ඒක තමයි යූස් කරේ try කරන්නේ. යූස් කරේ ඒ වගේ තමයි දැන් අපි Grab යූස් කරද්දී අපිට ආපු ප්‍රශ්න තමයි දැන් අපි 6 person වගේ ගියා නම් අපි දැන් පොඩි ටැක්සි මේ වගේ අවස්ථාවල එතරම් ප්‍රශ්නයක් තියෙනවා Grab වලදී. ඒ කියන්නේ ඒකේ තෝරගන්න තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් අර ගාන වැඩි වෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් කාර් එකක යන්න පුළුවන් 3 දෙනයි 4 දෙනයි සමහරක් ඒවයි 5 දෙනෙක් වගේ යනකොට අපිට වෙනවා 6 දෙනා යන්න පුළුවන් කාර් එකක් දාගන්න නේ ශිමකා. ඔව් ඒකත් මට මතකයි මේ පොඩි වාහනයක් ඇවිල්ලා ඊට පස්සේ අපේ ගෝ කාට් එක දාගන්න බැරි එහෙම ප්‍රශ්නයක් සමහරක් කට්ටිය දාගෙන යනවා ගැටලුවක් නැහැ කියලා. සමහරක් කට්ටිය බෑ කියලා කියනවා. අපිට එකපාරයි වුණේ ඒක. අපේ බබාගේ ගෝ කාට් එක අපිට හැමදාම අරන් යන්න ඕන නිසා ඒක අපිට ප්‍රශ්නයක් වුණා නේද? ගෝ කාට් එක නම් මාර විදිහට වටිනවා. යන් ට්‍රැවල් එක යනකොට නේද? ඔව් බබෙක් කරක් යනවා නම් ඔය බබා අතේ තිබුණත් බඩු ටික තියාගෙන තල්ලු කරගෙන යත්තා මරු. ඉතින් අපි කරෙත් ඒක තමයි ගොඩක්ම බඩු ඔක්කොම ඒකට දාලා ඒක තල්ලු කරගෙන යනවා. ඔව් බබා අතේ බඩු ගෝ කාඩ් එකේ. ඉතින් අපි ඔය විදිහට තමයි Grab app එක යූස් උනේ. අපේ ඊළඟට මොකක්ද ඉතින්? අපි ඉතින් බස් යූස් කරානේ. බස් යූස් කරා. බස් එක නම් යූස් කරේ. අපි ජෙන්ටින් හයිලන්ඩ් ඉඳන් එන්න විතරයි බස් එක යූස් කරේ. ඒකත් හොඳ AC බස් එක. සුපර්. ඇත්තටම අපිට උමනාවක් තිබුණා මේ බස් වල යන්න. එක්ස්පීරියන්ස් එක ගන්න මැලේසියා ගිහිල්ලා. ඉතින් අපි එක්ස්පීරියන්ස් එක ගත්තා. ඒක මාරයි. සම්පූර්ණ AC වලින් අම්මෝ මාර කූල්. මේ බස් වල අපි මාර ඉදිරියට එට් වෙනවා නේද? එහෙම මොකද ප්‍රශ්න නැහැ. ඊට පස්සේ බස් එකෙන් පස්සේ අපි ගියේ කොහෙටද? අපි ගියා ඊට පස්සේ වැඩිම යූස් කරා මේ මෙට්‍රෝ ලයින් එක. ඔව් අපි මෙට්‍රෝ ගොඩාක් වෙලා යූස් කරා. මෙට්‍රෝ එකේ අපිට ගමන පහසු වුණා. ඉක්මනින් යන්න පුළුවන් වුණා. එහෙ තියෙනවා මෙට්‍රෝ ස්ටේෂන් හැමතැනම වගේ ගොඩක් තැන්වල තියෙනවා KL සිටි වල. බංසවල අපි හිටපු ගෙදරත් දිහා ළඟමයි මෙට්‍රෝ ස්ටේෂන් එක. මෙට්‍රෝ කියන්නේ මෙහෙමයි. මෙට්‍රෝ එකේ තියෙනවා LRT කියලා තියෙනවා මොනෝරියල් කියලා එකක් තියෙනවා. තව තියෙනවා දෙක තුනක්ම වර්ග. අපි ඔය දෙකේ විතර ගියේ. LRT එක තමයි වැඩියෙන්ම ගියේ. LRT එක සාමාන්‍යයෙන් පොඩි මොනෝරියල් එක පොඩ්ඩක් ලොකු ඊට වඩා මොනෝරියල් එක. ඉතින් අපි LRT එකට ඒ කියන්නේ ඒකේ අපි වීඩියෝ වල කියනවා කලින් කිව්වා වගේම ඒකේ කොයින් එකක් තියෙන්නේ අපිට ට්‍රැවල් කාඩ් ඕනේ හරි ඊසි. ඒ කියන්නේ මැෂින් තියෙනවා. අපි යන ස්ටේෂන් ටික සිලෙක්ට් කරලා ඉස්සෙල්ලාම තෝරන්න ඕනේ අපි LRT ද මොනෝරියල් ද මොකීද යන්නේ කියලා සිලෙක්ට් කරලා ස්ටේෂන්
යන තැන තෝරලා අපිට සල්ලි දැම්මම කොයින් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ කොයින් එකට ටච් කරලා අපිට ස්ටේෂන් එක ඇතුළට යන්න හැකි. ඊට පස්සේ අපි ඒ ස්ටේෂන් එකකින් බැහැලා එදිට යනකොට ඒ කාසිය දාන්න තියෙන්නේ. එච්චර සිම්පලි ගොඩක් ලේසි. ඔයාලට හරියට තේරුම් ගන්න පුළුවන් වීඩියෝස් අපේ බැලුවොත්. බැලුවොත් ඒ නිසා ID එකක් ගන්න ඕන නම් වීඩියෝස් බලන්න. අනිවාර්යෙන්. ඉතින් ඒවත් AC. ඒ කියන්නේ අපි ගියේ හැම එකම AC ඒ රටේ. ඊට පස්සේ අපි මොකද්ද? ඊට පස්සේ අපි ටැක්සි යූස් කරන්නේ ශිමාකා. ඔව් ටැක්සි නම් එහෙ යූස් කරද්දී කියන්නේ Grab ටැක්සි නෙමෙයි මම කතා කරන්නේ නිකන් normal ටැක්සි සර්විස් තියෙනවා. කියන්නේ අපිට අත දාලා නවත්තලා යන්න පුළුවන් නැත්නම් නාට සිටි එකේ දින ටැක්සි. ඒවා සමහරක් කට්ටියගේ ඒවා හොඳයි ගොඩක් ඒවා වංචාව වැඩි ඉතින්. අපි එකපාරක් අර කේල් කවයි කියලා යනකොට ඒ ටැක්සි එක අපි තමයි ගියේ. ඔව් එතනදී අපිට මාර සිද්ධියක් වුණා. මේ දැන් අපි කේල් ටවර් එකට අපි ටිකට්ස් ගන්න එපායි. ටිකට්ස් ගන්න කේල් ටවර් එක ඇතුළෙම තියෙන ටිකට්ස් ගන්න කවුන්ටරේ ඒත් අපිව මේ එතනම ඉස්සරහා තියෙන නේද? එතනම ඉස්සරහා තියෙන වෙන හොටෙල් එකකට වගේ එකක් ගියා ටිකට්ස් ගන්නනේ. ඔව් අපි බෑ කිව්වා නමුත් අපි ගත්තා ඊට පස්සේ. බෑ කිව්වා යා අපිට ගොඩක්ම බල කරා නෑ නෑ අපි වංචාවක් නෙවෙයි කරන්නේ ගන්න කියලා. ඉතින් අපේ පළවෙනිම එක්ස්පීරියන්ස් එක නිසා කරන්න දෙයක් නැති කමට වගේ අපි ටිකට්ස් ගත්තා බලාගෙන ඊට පස්සේ බලාගෙන ගියාම අපි මේ රින්ගිත් 5ක් දක්වාද වැඩි වෙනවා වැඩි වෙලා. ඔව් එක්කෙනෙක්ට රින්ගිත් 5ක් 10ක් විතර ඒ වගේ තියෙනවා. ඒ ටැක්සි අනික දැන් ඒ වගේ වංචා වලට අමතරව ටැක්සි වල දැන් අපිට Grab එකේ රින්ගිත් 5යි 6යි නම් ටැක්සි එක ගන්න සමහරවිට රින්ගිත් 20ක් විතර. ඒ කට්ටියත් එක කතා කරලා පොඩ්ඩක් අපි මෙහිමයි මැලේසියාවේ කියලා කතා කරගත්තොත් පොඩ්ඩක් අඩු කරනවා නැත්නම් අර රේට්ම තමයි අන්නේ වගේ තියෙනවා. ගොඩක්ම යූස් කරන්න Grab ටැක්සි නේද? ඔව් අපි highly recommend කරනවා Grab use කරන්න. ඒක ගොඩක් ඔව් හොඳයි. ඊට පස්සේ තව පුළුවන් අපිට කතා කරන්න train. ඒ කියන්නේ අපේ මෙහි ලංකාවේ තියෙන වගේම train ඒවත් AC අපි ඒකේ නම් යන්න උන්නේ නැහැ. අපි ඒකේ බටුකේව්ස් ගිහිල්ලා අපි කේල් සෙන්ටර් වලට යන්න හිටියේ train එකේ. අපි ගිහලා train ticket එක ගන්න හදනකොට ඊළඟ train එක තියෙන තව පැයකින් ඒ කියන්නේ අපි හිටියේ වෙලාවෙ ඉඳන් තව පැයක් ඉස්සරහට ඉඳන් තමයි බටුකේව්ස් වල ඉඳන් යන්නේ train එක. ඉතින් අපිට රටකට ගිහිල්ලා අපි පැයක් නාස්ති කරනවා කියන්නේ අපරාධයක්. අපිට කියන්නේ ඇවිදින්න තියෙන වෙලාව තමයි නැති වෙන්නේ. ඉතින් අපි ඒ වෙලේ Grab නෑ ඒ වෙලේ අපි ටැක්සියක් ගත්තා. ටැක්සියක් ගත්තා. අපේ අක්කා ගිහිල්ලා කතා කරලා අඩුවට ටැක්සියක් ගත්තා. ඒ අඩු වුණත් පොඩි ගාණක් වැඩි වුණා. ඒ කියන්නේ ඒ ටැක්සි වල හැටි. ඉතින් ඊට පස්සේ අපේ මේන්මදී මොකක්ද? ඔව් දැන් අපි කතා කරන්න යන්නේ අපි ගිය travel places ටික ගැන. ප්ලේස් ටික. ඒ කියන්නේ වැදගත්ම ටික. අපි සියලුම දේවල් අපිමයි හොයාගත්තේ. අපි කොහෙන්වත් පැකේජ් එකක්වත් මොකුත් නෙමෙයි ගියේ. අපි ප්ලෑන් කරලා අපි ගිය ට්‍රිප් එක. ඉතින් ටිකට් ටිකයි වීසා එකයි විතරයි අපි කරගත්තේ පිටින් නේද? ඔව්. ඉතින් අපි වීඩියෝස් බලලා Google Map බලලා ඇවිදින තැන් බලලා එහෙම තමයි මුළු සේරම අයිටරි එකම හදාගත්තේ. ඔව්. පුළුවන් තරම් ගොඩක් අපි ඩීටේල්ස් හෙව්වා. අපි ගොඩක් අප්ඩේට් වුණා හැම දෙයක් ගැනම. හැබැයි ඔක හැදුවෙත් අපි අයිටරිය දවස් 5ක් නෑ සතියක් වගේ අතුරත් අයිටරිය හදාගත්තේ. දවස් 2ක් වගේ කාලයක් කැප කරා. ඒ කියන්නේ වැඩ අතරතුර පොඩි ටයිම් එකේ එහෙම තමයි හදාගත්තේ අයිටරිය නේ. ඔව්. ඉතින් අයිටරිය එක නියමයි. සුපිරි නේද? ඉතින් අපි පැකේජ් ගියේ නැති විශේෂම හේතුව තමයි දැන් අපි ගිහිල්ලා අපි මේ බලන ප්ලේස් එකේ අපිට ටිකක් ගත කරන කාලේ වැඩියෙන් ගත කරන්න ඕනේ නේ සිමක් අපිට පැකේජ් එකක් ගියා නම් ඔව් අපි හිතුවා නිදහස ගැන නේ අපි පැකේජ් එකක් ගියා නම් අපිට නිදහස ගන්න බැරි වෙනවා බෝදුරට. මොකද අපේ අම්මලා තාත්තලා බබත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට කාලේ යනවා ටිකක්. අර පැකේජ් ගියාම ටයිමින් වලට යන්න ඕනේ. එතකොට යාලා අර දවසට ප්ලේසස් දෙක තුනකට එක්කන් යනවා. ඒතකොට පොඩ්ඩක් අපිට තෙහෙට්ටු වැඩි නේද? ඔව් තෙහෙට්ටුවටදී අපිට ඒක හරියට එන්ජොයි කරන්න බැරි වෙනවා. ඒ දැන් අපි ප්ලෑන් කරගෙන අපි හැම දෙයක්ම ඔක්කොම අපිට ඕනේ විදිහට ගානට සේරම හරි විදිහටම කරගත්තා. අපි ට්‍රැවල් එක සම්පූර්ණ හොඳට එන්ජොයි කරා. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියේ ට්‍රැවල් ප්ලේස් වලින් කොහෙද? ට්වින් ටවර්. ඔව්. පෙට්‍රෝනස් ටවර් වලට. ඉතින් අපේ ෆස්ට් ඩේ එක ගියේ එතනට ගිහිල්ලා අපි එතනට ගියේ ඉස්සෙල්ලාම මේ LRT එකකින්. එදා තමයි පළවෙනිට මේ LRT එකකින් ගියේ. ගිහිල්ලා එතන බැස් එක මං LRT එකේ shopping mall එකක් තියෙන්නේ. ඒ කියන්නේ ට්වින් ටවර් එකේ යට shopping mall එකක් තියෙන. ඒකේ food city තියෙනවා. ඒ food city නම් බඩු ලාභයි නේද? ඔව් ඒ food city මාර බඩු ලාභයි. ඒ වගේම නැත්තේ දෙයක් නෑ. අපි ගිය පළවෙනි දවසේ පිස්සු හැදිලා වගේ අපිට කෑම බීම අරවා මෙහෙම දැකලා
මරු අපි ටිකට් ටිකක් කෑවා ඒ වුණාට කන්න බෑ ඇත්තෙන් මේවා අපිට අපේ ටේස්ට් එකට සෙට් වෙන්නේ නැහැ සෙට් වෙන අර මම මට මතකයි එකපාරක් අපි හේ ෆිෂ් බන් එකක් කෑවා ඔව් ඒක තමයි ෆිෂ් බන් එක ඒක එතන ට්වින් ටවර් එකේ යට ෆුඩ් සිටි එකේ ගත්තේ අර ඒක අපේ ටේස්ට් එකට සෙට් වෙන්නේ නැහැ ටිකක් එහෙ මාළු මස් වලට මේ ටිකක් ස්වීට් විදිහට හදන්නේ සීනි දාලා තියෙන ඒක අපිට සෙට් වෙන්නේම නැහැ සෙට් වෙන්නේ ඔව් ඉතින් අපි ගිහලා පෙට්‍රෝනා ටවර් එක ගාව ඒ කියන්නේ ට්වින් ටවර් එක ගාව සාමාන්‍යයෙන් උදේ ගිහිල්ලා අපි හිටියා දවල් 2 3 විතර වෙනකම් වගේ හිටියා අපි එතන අපි තයිෂුගේ බර්ත්ඩේ එකේ ෆොටෝස් ටිකක් ගත්තා නේද ශිමල අපිට කියන්නේ මේන්ම කරගන්න ඕනේ එදා දවසේ අපි එතනට ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගහගෙන එතන පොඩ්ඩක් ලස්සන බලලා ඕක තමයි අපිට කරගන්න තිබුණේ එතනම තියෙනවා නිහන් නේද ඒ ලස්සන ලොකේෂන් ටිකක් තියෙනවා ලස්සන ලොකේෂන් කියන්නේ පාක් එකක් තිබුණා එතකොට අර වෝටර් ඩාන්ස් එක ඩෝල් ඩාන්ස් දනේ මට පොඩි දෙයක් තිබුණා මාර ලස්සන එතන බලන දේවල් ගොඩක් තියෙනවා එතනට ටිකට් ගන්න මුකුත් නැහැ එතනට උඩට යනවා නම් අර බිල්ඩින් දෙකට ජොයින් වෙන තැනට යනවා නම් ටිකට් එක ගන්න අපි නම් ගියේ නැහැ ඇත්තෙම කියනවා නම් අපි ඒක බැලුවෙම නැහැ අපිට අයිඩියා කරන්න නැතිද මොකද අපි යනවා කියලා ප්ලෑන් කරගත්තා KL ටවර් එක උඩට. ඉතින් අපි ඊළඟට ගියේ එදා දවසේම හවස 3ට විතර පිටත් වුණා KL ටවර් එකට යන්න නේද? අපි කිව්වේ අර ටැක්සි එක ගිය තැනට. ඔව්. එතනින් තමයි අපි ටැක්සි එක ගන්න KL ටවර් වලට ගියේ. එතනින් තමයි සිද්ධිය වුනේ ඉස්සෙල්ලා. ටිකට් වංචාව වුණේ. ඉතින් අපි යවම කොහොමද ටැක්සි එක කරන් එතන පොඩි දුරක් කිලෝමීටර් 2ක් 3ක් වගේ තියෙන්නේ KL ටවර් එකට. KL ටවර් එකට ගියා. එතනට යන්න උඩට යන්න එතන සාමාන්‍යයෙන් ගාන සාපේක්ෂව පොඩි අඩුවක් තියෙනවා අනිත් ඒවාට වඩා අනිත් ටවර් වලට නගිනවට වඩා. ඉතින් අපි ගිහිල්ලා එතන බැලුවා මොකද අපි ලංකාවේ ලෝටස් ටවර් එකත් බලලා තිනවා. එතනට ගිහිල්ලා බැලුවේ නැත්තම් වැඩකුත් නැහැ නේ උඩකට නැග්ගේ නැත්තම් නේද? ඉතින් අර KL ටවර් එකේ තියෙනවා අර බල්කනි. ඔව් ඒකෙත් තියෙනවා. ඒ කියන්නේ ෆ්ලෝ 3කට තියෙනවා. අපිට අපි අතනින් ටිකට් ගත්ත නිසා අපිට හම්බුනේ අර කොමන් මාක් කරි ඔව් බල්කනිත් නෙමෙයි ඇතුළක. ඔව්. එතනත් නරකම නෑ හොඳයි තියෙනවා. තියෙනවා සිලෙක්ට් කරගන්න මේ තුනක් නේ තුනක් ග්ලාස් බොක්ස් එකක් එහෙම තියෙනවා ඒවට බොක්ස් එක තමයි ලස්සනම දැන මම හිතන්නේ වැස්සේ වෙලාවට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා හවස හරි එහෙම එතන ගැටලුවක් තිබුණා. ඉතින් අපි KL ටවර් එක ගිහිල්ලා එදා දවසේ ඉවර කරා නේ ශිවාකා. ඊට පස්සේ අපි ගියේ කොහෙද? ඒ කියන්නේ අපේ තුන්වෙනි දවසේ අපි ගියා කොහෙද? ජෙන්ටින් හයිලන්ඩ් නේ. ඕනේ ජෙන්ටින් හයිලන්ඩ් ගියේ. අපි තුන්වෙනි දවසේ ගියේ ජෙන්ටින් හයිලන්ඩ් වලට. එහෙ ගිහිල්ලා සුපර් අපි ජෙන්ටින් හයිලන්ඩ්ට කලින් කිව්වාගේ යනකොට ග්‍රැබ් එකේ ගියේ එනකොට බස් එකේ ආවා. ඉතින් ජෙන්ටින් හයිලන්ඩ් ගැන කියනවා නම් ඉතින් හොඳයි නරක නැහැ ලස්සනයි. ගොඩක් උඩ. ඉතින් නේද? හොඳ shops තියෙනවා. ඒව හැම එකටම ඉතින් කාඩ් එකක් තමයි ඕනේ වෙන්නේ. ඔව් ජෙන්ටින් හයිලන්ඩ් ගොඩක් තියෙනවා කෑෂ් වලට ගන්න පුළුවන් shops තියෙනවා. අර ජෙන්ටින් හයිලන්ඩ් ප්ලේ ඒරියා එකේ තියෙන සේරම ටික කෑෂ් යූස් වෙන්නේ නැහැ. සේරම කාඩ් තමයි යූස් වෙන්නේ නේද ශිමකා? ඔව් ජෙන්ටින් හයිලන්ඩ් යනවා නම් ඔයාලා විශේෂයෙන්ම දැනගන්න ඕනේ ස්කයිවේ දෙකක් තියෙනවා. අපි ගියේ අවාන ස්කයිවේ එකේ. ඒ කියන්නේ අලුතෙන් ඕපන් කරපු එකේ. ඒතකොට පරණ ස්කයිවේ එකක් තියෙනවා. ඒකෙත් ඔයාලා යන්න පුළුවන්. ඔයාලා ඒ වගේම තමයි ටැක්සි එක යනවා නම් විශේෂයෙන්ම ටැක්සි ඩ්‍රයිවර්ට දැනුවත් කරන්න යන්න ඕනේ ස්කයිවේ එක හරියටම. නැත්නම් ඔයාලා වෙන ස්කයිවේ එකට අරන් යයි. දෙකක් තියෙන නිසා අවාන ස්කයිවේ තමයි අපි ගියේ. ඒක අලුත්. ඒක හොඳයි. ගොඩක් කට්ටිය පාවිච්චි කරන එක තමයි. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න තියෙනවා ගිහිල්ලා පල්ලෙහා නම් අපේ channel එකේ මුළු ජෙන්ටින් හයිලන්ඩ් එකේම full day එකක්. ඔව් ඉතින් කිව්වත් වගේ ජෙන්ටින් හයිලන්ඩ් වල තමයි අපි එදා දවසම හිටියේ. අපිට වෙන ප්ලේස් එකකට යන්න බැරි වුණා. ජෙන්ටින් හයිලන්ඩ් ඉන්නත් අපිට ටිකක් කාලේ මදි වුණත් වගේනේ. මදිත් වුණා වගේ ඒ වුණාට මදි නෙමෙයි අපි එනකොට ජෙන්ටින් හයිලන්ඩ් වලදී රෑ 8ට තමයි එහෙන් ආවේ. ගොඩ මං වීඩියෝස් අපි බලලා දිනවා ගොඩක් කට්ටිය හවස් වෙනකොට එනවා නැත්තම් කලින් එනවා පැය දෙකක් තුනක් ඉඳලා අපි නම් හිටියට යක් වෙලා අපි යනකොටත් එකයි ගානක් නමුත් වෙලාව එනකොට ඉතින් රෑ බස් එක දාගත්ත රෑම අපි ජෙන්ටින් හයිලන්ඩ් වල මාර ක්‍රවුඩ්. ඉතින් ඒ වගේම තමයි ඉන්ඩෝ අවුට්ඩෝර් දෙකක් තියෙනවා තීම් පාක්ස්. ඉතින් ඔයාලා කැමති තීම් පාක් එකක් ඔයාලට සිලෙක්ට් කරගෙන යන්න පුළුවන්. අපි ඉන්ඩෝ එකට තමයි ගියේ අවුට්ඩෝර් එකට ගියේ නැහැ නේද? අපි අවුට්ඩෝර් එකත් හෙව්ව හොයාගන්න බෑ කරකොල ඇතරිය වගේ. ඉතින් අර නිකන් අවුට්ඩෝර් එකේ සෙල්ලම් කරන්නම නෙමෙයි අපි ටිකක් බලලා ඉන්න හරි. අපි ඒක හොයාගන්න බැරි වුණා කොහොම හරි. ඊට පස්සේ ෆුල් ඩේ එකෙම ඉඳලා අපි එදා ගෙදර ගියා. එදා දවසත් ඉවරයි එතකොට. ඊළඟට අපි කොහෙද ගියේ? අපි ඊළඟට ගියේ තයිෂගේ බර්ත්ඩේ එක දවසේ. ඒකේ වීඩියෝස් තියෙනවා තයිෂගේ. ඒකත් මැලේසියාවේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු වීඩියෝ එකම තියෙනවා. ඒකත් බලන්න ගිහිල්ලා. අපි එදා දවසම තයිෂත් එක්ක කාලය ස්පෙන්ඩ් කරා. ඊට පස්සේ අපි එදා අපි තයිෂගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරේ ශ්‍රී ලංකා කට්ටිය ඉන්න හොටෙල් එකේ නේ පොඩි රෙස්ටෝරන්ට් එකක්. මරු. කෑමත් නියමයි.
සර්විස් එකත් මරු. ඔව් එතන මේ ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. අපි ඒක එතන shopping complex එකකුත් තියෙනවා බංසා shopping center කියලා. ඒ shopping center එකේම තමයි shop එක. shop එකක් තියෙන එකේ. ඔව් restaurant එකක් නේ. restaurant එක. ඒක නමත් අපි දාලා තියෙන වීඩියෝ එකෙත් ඒ වීඩියෝ එක බලන්න ගිහිල්ලා. ඉතින් එදා දවස් අපි ඒක ඉවර වුණා නේද? ඔව් තයිෂුත්ගේ බර්ත්ඩේ එක සම්පූර්ණ අපි මේන් ටාගට් එකනේ. ඉතින් අපි ඒක සාර්ථක ලෙස ඉවර කරගත්තා. ලස්සන්ට අපිට හිතේ හැටියට ප්‍රැක්ටිස් කරගත්තා. තයිෂුත් අපි සතුටු වුණා කියලා හිතනවා නේ ශ්‍රීමාකා. ඔව් තයිෂු ගොඩක් හොඳට එන්ජොයි කරා. ඊළඟට අපි තයිෂ්ගේ බර්ත්ඩේ එකෙන් පස්සේ දවස් ඊළඟට ගියේ බටු කේව්ස් වලට නේද? මං හිතන්නේ මම මැලේසියා වලින් ගිය ලස්සනම මට මාරිදෙන හිතට දැනෙච්ච ප්ලේස් එකක් බටු කේව්ස් කියන්නේ. ඒ තරම් එතන මට කියාගන්න තේරෙන්නේ නැහැ. ඔයාලත් ගිහිල්ලා බලන්න එතනට මොන වගේ ෆීලිං එකක්ද ඔයාලට දැනෙන්නේ කියලා. බටු කේව්ස් මරු නියමයි. මැලේසියාවට නම් අනිවාර්යෙන් බටු කේව්ස් යන්න ගොඩක් අය මං හිතන්නේ මිස් කරගන්නවා. පඩිපෙල් ගොඩක් නගින්න දෙන නිසා ඒවට අපිට නම් දැනෙන්නේ නැහැ. ඒක ඇත්තට ගානක් උන්නේ. ඉතින් අපි බටු කේව්ස් වලින් ඊට පස්සේ ගියේ අපි කෙලින්ම පොඩ්ඩක් එදා දවසේ shopping කරනවා කියලා හිතාගෙන පොඩ්ඩක් shopping mall දෙකක තුනකට ගියා. ඒ ටිකත් අපි ඉස්සරහට කියන්න. ඊට පස්සේ අවසානට ගියා අපි රෑ වෙලා කොහෙද? චයිනා මාකට් එකට. ඒක නම් රෙකමන්ඩ් කරන ප්ලේස් එකක් නෙමෙයි. මොකද මම නම් කොහෙත්ම චයිනා මාකට් රෙකමන්ඩ් කරන්න මම දැකලා තියෙනවා වීඩියෝ වලින් අඩු ප්‍රයිස් අඩලෝ එතකොට මේ ඇති වෙන්නේ shopping කරන්න පුළුවන් කියලා. ඒවට ඇත්තට මේ ඩීටේල්ස් සම්පූර්ණ බොරු. අපේ එක්ස්පීරියන්ස් එක අනුව නම් ඇත්තටම prices ලෝත් නෑ. මාර quality නෑ ඒකේ තියෙන බඩු. ඒක මෙහෙම ගොඩක් කට්ටිය කියනවා ඉතින් ගණන් අඩු කරලා අපිට ඉල්ලලා ගන්න පුළුවන් කියලා. අපි නම් ඉල්ලුවෙත් නෑ අපිට හරි හිතට හරියන එකක් තිබුණේ නෑ. කියන්නේ තිබුණේ නැහැ. කියන්නේ quality බඩුවක් කියලා නෑ. කියන්නේ ගණන් නෙමෙයි. බඩු. කියන්නේ qualityයක් නෑ. shops වල තියෙනවා ඊට වඩා ඒ කියන්නේ quality හොඳයි price එකත් අඩුයි. ඉතින් mall එකකින් ගන්නේ ඊට හොඳයි. සමහරක් mall ගණන් සමහරක් mall තියෙනවා. අපි ඉස්සරහට කියන්නේ ඒවා. සමහරක් mall වල ගොඩක් අඩුයි. හොඳ බඩු තියෙනවා. අනික තමයි චයිනා මාකට් එකේ වෙළඳ කරන අයත් අනේ මන්ද එයාලට හරියට කේන්ති යනවා. මම දැක්ක දෙන්නෙක් ඇදලා දානවා එළියට. ඒ වගේ එයාලට විනයක්වත් නැහැ. ඔයාලා නම් යන්නත් එපා. ඒ පැත්ත හරිය අපිරිසිදුයිත් එක්ක නේද? ගිහින් එන්න. ගිහිල්ලා පොඩ්ඩක් බලලා ඉන්න shopping කරන්න යන්න එපා. ඒ වෙලාවෙ ඉතින් manage කරගන්න අපරාධ බොරුවක් නැත්තම් shopping කරන්න ගියොත් එතන කාලේ නාස්ති කරන එක අපරාධයක්. බලන්න වගේ යනවා නම් යන්න. ඕගොල්ලන්ට අපි shopping කරන සුපිරි place ටිකක් කියන්නම්. මොකද travel කරන කට්ටිය නම් ගිහිල්ලා ඒ shopping කරන්න නැහැ. ඊට ඒ තැන් වලින් ඉස්සරහට අපි කියන්නම් හොඳ තැන් ටිකක් තියෙනවා නේද ශ්‍රීමාකා? ඔව්. ඊට පස්සේ අපි ගියේ ඊළඟ දවසේ කොහෙද? Sunway Lagoon. Sunway Lagoon. අපි Sunway Lagoon ගියා. ඒක නම් super. හොඳට enjoy කරා නේද? ඔව් එදා මුල් දවස හොඳටම enjoy කරා. අපේ බබත් ගොඩක් ආසයි ඔය water activities වලට යත් මාරි විදිහට enjoy කරා. කට්ටියම full enjoy කරා. මේ පොඩි බබාලට සෑහෙන enjoy කරන දේවල් තිබුණා. දේවල් තියෙනවා. ඉතින් අපි එදා ගිහිල්ලා full day එකම හිටියේ කොහෙද? Sunway Lagoon. Sunway Lagoon තමයි. ඒකවත් අපි ගියේ නැහැ. ඉතින් Sunway Lagoon prices කියන්නකෝ. Sunway Lagoon price කියන්නේ අපි grab bag එක වගේම තියෙනවා Klook cap කියලා එකක්. මම Klook cap එක තියෙනවා. Klook cap එක අපි use කරෙම නැහැ. අපිට Genting Highland වලත් use කරන්න පුළුවන්. ඉතින් අපි use කරෙම නැහැ. අපි නමුත් Sunway Lagoon ගිය දවසේ අපිට ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තෙම. ටිකට් එක රින්ගිට් 230 ගාණක් වෙනවා නේද? මට මතක හැටියට ඔය කෙනෙක්ට. ඉතින් මම ඊට කලින් දවසේ Klook cap එක බැලුවා. බලනකොට ටිකක් 195ද කොයිද මට හරියටම රේට් මතක නැහැ. 195ද කොයිද තිබුණේ. ඉතින් මට ඒක මතක් වෙනවා ටක් ගාලා 235ට ගන්න එක අපරාධයක් නේ. ඉතින් මම අර ඔන්ලයින් ටක් ගාලා ඒ කට්ටියට කියලා අහලා ඔයගොල්ලෝ කිව්වා ගැටලුවක් නැහැ දාන්න කියලා. එදා දවසේ ටිකට් ගන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා අපි ටක් ගාලා ඔන්ලයින් බුක් කරගත්තා. ඉතින් අපිට එකකින් ලොකු ගණනක් විතර කරන්න පුළුවන් වුණා එදා දවසේ නේද? ඔව් එයාලත් ඔන්ලයින් බුක් කරගන්න රේට්ස් බලලා. අපිට ගියේ අපි 5යි 6යි 7යි 7 දෙනෙක් කියලා. 7 දෙනාට 16000 ගණක් මට මතක හැටියට ඉතුරු 16000 ගණක් හෝ 18000 ගණක් ලංකාවේ මුදලින් ඉතුරු කරන්න පුළුවන් වුණා මේ වැඩේ. ඔව්. ඉතින් ඒක මරු Klook cap එක යූස් කරන්න අනිවාර්යෙන් Klook cap එකේ ඒක කිසිම බයක් නැතුව යූස් කරන්න පුළුවන් ඇප් එකක්. හරියටම හරි. ඒක අනිවාර්යෙන් යූස් කරන්න. මොකද ඒකෙන් ඔයගලන්ට ගොඩක් සල්ලි ඉතුරු කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් අපි එදා රෑම ගියා අක්කගේ යාළුවෙක්ගේ ගෙදර අපේ අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එකේ පාටි සෙලිබ්‍රේට් කරන්න. අපි දන්නෙත් නෑ එදා එහෙම එකක් තියෙනවා කියලා. අපි අක්කගේ පොඩි අයියාගේ පොඩි ප්ලෑන් එකක් ඒක. අපි එදා රෑ හෙට ගිහිල්ලා ඉතින් ඇවිල්ලා ඊට පහුවෙන්දා කොහෙද අපි ගියේ?
අපිට කියන්න බැරුණනේ අපි සන්වී ලැගුන් එකට යන්න කලින් අපි කොහෙද ගියේ කියලා. අපි ගියා චයිනා ටෙම්පල් එකට. චයිනා ටෙම්පල් එක ඒකත් යන්න අනිවාර්යෙන් හරිම ලස්සනයි. අපි ඒක ඊට කලින් බන්සාවලම අපේ ගෙවල් වලට පොඩ්ඩක් කිට්ටුම්මයි තියෙන්නේ. කියන්නේ පොඩි දුරක් තියෙන එතනට. අපි ඒක තයිෂුගේ බර්ත්ඩේ එක දවසේ යන්න හිටියේ යන්න ඕනේ අපි ෆ්‍රී එකේ හිටියා පොඩ්ඩක් උදේ දවසේම පොඩ්ඩක් ඇවිදලා මහන්සිත් නිතා හිටියා. ඉතින් අපි සන්වී ලැගුන් යන්න කලින් අපි චයිනා ටෙම්පල් එකට ගියා. ඒකත් නියමයි. ඒකත් ටිකට් ගන්න මොකුත් නෑ. ඉතින් ගිහිල්ලා බලලා කරලා එන්න පුළුවන්. මරු. මාර ලස්සනයි ෆොටෝස් ගහන්න හැම දෙයකටම නියමයි සුවන්. ඉතින් අපි ඊළඟට කතා කරමු shopping ගැන නේද ශිමලක? ඔව්. අපි shopping කරන්නේ නෑ කියලා හිතාගෙන ගියේ. නමුත් කරා. ඉතින් shopping කරන්න අපි ගියා. ඉතින් ගොඩක් තැන් වලට ගියා. අපි මොකද අයියා අක්කයි හිටියා. ඒ දෙන්න ඉතින් ඒ හිතින් දාන නිසා අපි හැම තැනම එක්ක ගියා නියමයි එතන. අපි ඉස්සෙල්ලාම ගියා KLCC නේද? ට්වින් ටවර් එකේ තියෙන shopping complex එකට. ඒකේ ඉතින් shop වල තියෙන බඩු නම් ගණන්. අපි ඒ දවසේ ගියේ නෑ ඇත්තෙම shopping කරන්න. මොකද පළවෙනි දවසනේ. අපි නිකන් ආසාවක් නිකන් බැලුවා එච්චරම තමයි. ඊට පස්සේ තව තියෙනවා KL Center. KL Center වලත් තියෙන පොඩි shopping complex එකක්. ඒකේ තමයි අපි අර ගිහිල්ලා මසාජ් කරන පොඩි වීඩියෝ ටිකක් එහෙම තිබුණේ. ඒක ඉතින් හරියන මොකුත් තිබුණේ නැහැ මට නම්. ඔව් එහෙම ලොකු දේවල් ටිකක් තිබුණේ නැහැ ඇත්තම කියනවා. ඊට පස්සේ අපි ගියා Plaza Lloyd. අම්බෝ ඒකට ගිහලා නම් දිහාන බේර ගන්න බැරි වුණා. පැය ගානක් බලා ඉන්නවා දැන් එයි කියලා. ගියත් කොහමද දැකගම අම්බෝ මේක මටම හරියන තැනක් කියලා. මොකද ඒක ෆුල් ඉලෙක්ට්‍රික් බඩු විතරක්ම තියෙන තැන. යනකොටම කැමරා ෂොප් එකක් මරු. ඉතින් ගේම්ස් ඉතින් ගේම්ස් ගන්න කැමරා ෆෝන්ස් හැම දෙයකටම මරු. ඒකට ගියේ ඇත්තෙම අපේ අම්මට ෆෝන් එකක් ගන්නයි. ෆෝන් එකක් ගන්න තමයි ගියේ. ෆෝන් එකක් ගන්න ගියේ ඇත්තෙම. ඊට පස්සේ මම ඒකේ පොඩ්ඩක් බලලා මට ඇත්තෙම මටත් ඕනලා තුන SD කාඩ් එකක්. SD කාඩ් එකක් ගත්තා. මට දන්න දෙයින් දැක්කහම charge කරන charge port එකක් ගත්තා. ඔන්නෝම ටිකක් ගත්තා. ඊට පස්සේ අම්මත් ෆෝන් එකක් ගත්තා. ලොකු ගාණක් අඩු නෑ ඇත්තෙම පොඩි මුදලක් එහා මෙහා වෙන්නේ. ඉතින් නමුත් හැම බඩුවක්ම ගන්න තිනවා ඒකේ. ඉතින් ওই ටික අරගෙන අපි ඊට පස්සෙත් අපි ආයිත් Plaza Lloyd එකට ඇවිල්ලා ආයිත් ගත්තා. ඒකට අපි දවස් දෙකක් ආවනේ. ආයිත් ගත්තා මොකද්ද? තව ෆෝන් එකක් ගත්තා. තාත්තට ෆෝන් එකක් ගත්තා. එදා මම ගත්තා. ආයිත් මම ඇවිල්ලා ආයිත් SD කාඩ් එකක් ගත්තා. ඊට පස්සේ තව ගත්තා hard drive එකක් transfer. ඉතින් මට අවශ්‍ය නිසා මම ගත්තා. ඉතින් දැක්ක නිසා ගත්තා. ලාභයක් කියලා නෑ. ඉතින් ඇත්තෙම මෙහෙත් ඒ ගන්න වගේ ගන්න පුළුවන් ඇත්තෙම. ඉතින් තාත්තත් ෆෝන් එක ගත්තා. ඔය ටික ඉතින් අපි කරා නේද? ඊට පස්සේ එතනම තියෙනවා තව Times Square කියලා shopping complex එක. දෙවිස් දවසේ ශ්‍රීමලකලා ආවේ නෑ. ශ්‍රීමලකලා කෙලින්ම ගියා Times Square කියන shopping complex එකට නේද? ඒකේ බඩු ටිකක් ලාභයි නේද? බඩු ඇඳුම් තියෙනවා, සෙරප්පු, සපත්තු. ඒකේ නැති දෙයක් නෑ. අපේ බජට් එකටත් ඒක මැචි. ඒක ඇත්තෙම මම චූටි වෙලාවයි ගියේ. ඉතින් මෙයාගෙන් තමයි ඒක විස්තර අහගන්න වෙන්නේ. ෂොප් කරා ඒකේ. ඒකේ ගොඩක් shops තියෙනවා නේද ශ්‍රීමලක? ඔව්. ඔයාලට ඇඳුම්, සෙරප්පු, සපත්තු වගේ දේවල් ගන්න ඕන නම් ඒ Times Square කියන මෝල් එකට Times Square ඒකත් හොඳ කියන්නේ shopping කරන්න පුළුවන් shopping mall එකක් නේද? ඒකෙත් බඩු තියෙනකොට. ඉතින් එතනම තිබුණා තව පල්ලෙහා මොකද්ද shoe shop එකක්. අපිට ඒක වීඩියෝ නම් ගන්න බලන්න අන්න ඒක නම් නියමයි branded shoes එහෙම තියෙනවා. සුපිරි අඩුරක් තියෙනවා වැඩිරක් තියෙනවා නියමයි. අන්න ඒකෙන් දිහා shop කරානේ. ඔව් Times Square ඉස්සරහමයි තියෙන්නේ පාරෙන් ඉස්සරහමයි තියෙන්නේ. ඔයගොල්ලෝ ගියොත් යන්න. ඉතින් මේ ඔක්කොම shops ටික තියෙන මොකක් place එක? මේ KL Center වටේ තමයි තියෙන්නේ. Google Map එකේ මේ නම ගැහුවාම ටක් ගාලා ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ගියා ඒතකොට KLCC ගියා ඊට පස්සේ Plaza Lloyd ගියා KL Center වලට ගියා ඊට පස්සේ Times Square එකට ගියා ඊට පස්සේ Bansa Shopping Center ඒකට තමයි තයිෂුගේ බර්ත්ඩේ එක සමරුවේ. ඒකට මං විතරක් පොඩ්ඩක් ඇවිදලා එන්න ගියා. මොකද ඇවිදලා නෙමෙයි ඇත්තම කියනවා. මාත් ගියා ඔයා නැති වෙලාවේ. මෙයාත් ගිහිල්ලා මම ගියා බැල තයිෂුට අර එයා බැලුම් ටිකක් පුම්බ ගන්න ගිහලා. ඔව් ඒක නම් පොඩක් ගණන් නයිට්‍රජන් බැලුම්. ඒ බැලුමකට ගියා මට රිංගිත් 5ක් ගියා. බැලුම් 10ක්ද නොම 20ක්ද ඔබ කියනවා කොහොම රිංගිත් 50ක්ද ඔබ ගියා. ඉතින් ඒකට ඒව ගණන් ටිකක්. ඉතින් Bansa shopping center එක තියෙනවා. ඉතින් ඊළඟට තව තියෙනවා Bansa village.
එතනත් පොඩි shopping complex එකක් ඕගොල්ලෝ ගියේ නෑ. ඔව් ඒක තමයි මම මතක නෑ. මම මතක් කරේ මොකක්ද? ඒකෙන් තමයි අපි තයිසුට අර මල් පොකුරක් එක්කම අපේ අක්කා ගත්තේ. ඕකේ. ඒකේ තියෙන ඒකෙත් ෆුඩ් සිටි යනමනන් දේවල් තියෙන ගොඩක් දේවල් තියෙන. ඒකත් මරු. ඒකත් අපි ලොකුවට එක්ස්ප්ලෝර් කරන්නේ පොඩ්ඩක් ඇවිද්ද එච්චරයි. ඊට පස්සේ තව තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ මොකද්ද? සුපර් මාකට් ගැන නේද? අපි ගොඩක් සුපර් මාකට්ස් වල ගියා. සුපර් මාකට් වලට ගියා. ගොඩක් ඒවට ගියා. සෑහෙන දේවල් try කරා නේද? shops සුපර් මාකට් සෑහෙන ඇවිද්ද අපි. පළතුරු ඒවා පට්ට ලාභයි හේ. ලාභයි. ඉතින් අපි සුපර් මාකට් ගැන කියනවනම් අපි ගොඩක්ම ගියේ අපේ අක්කලාගේ ඒ කියන්නේ අපි අක්කලා බඩු ගන්න යන තැනට. අපේ අක්කලා කියනකොට බලන්න ඇති කවුද කියලා. වීඩියෝස් බැලුවේ නැති අය. වීඩියෝස් කියලා බලන්න හරි වගේ. මැලේසියා වල ඉන්නවා ඩිහාගේ කසින් සිස්ටර් කෙනෙක්. ඉතින් යා තමයි අපිට ගොඩක් උදව් කරා. අක්කයි අයියයි දෙන්නම. ඉතින් වෙලා ආදින මතක් කරනවානේ. අනිවාර්යෙන්. ඉතින් ඒ කට්ටිය අරන් ගියා මොකද TMC බන්සා. TMC බන්සා කියලා තින්නේ. ඒකත් පොඩි සුපර් මාකට් එකක්. ඒකේ පොඩි නෑ. ඇත්තම ගොඩක් ලොකුයි. ගොඩාක්ම නෙමෙයි සාමාන්‍ය ලොකුයි. හැමදේම වගේ තියෙනවා. ඒකෙන් අපි ගත්ත ඉතින් මේව හැමදේම ගත්ත ගොඩක් ලාභෙට තියෙනවා ඒකේ TMC එකේ. ඉතින් ගොඩක් ගණන් අඩුයි මං ගා එනකොටත් ගිහලා උදේ එන දවසෙත් උදේ ගත්ත ගෑස් එකක් කියවනේ ශ්‍රීමත. ඔව් ඒ ලංකාවෙත් ඒ ප්‍රයිස් උමයි මං ආසාවට ගිහලා ගත්තා. ඊට පස්සේ තයිසුට පාරිලස් ගත්තා පැම්පස් ගත්තා පැම්පස් බෑග් 3ක් ගත්තා. ගොඩක් දේවල් ගත්තා. ඉතින් TMC තියෙනවා 7-Eleven තියෙනවා 7-Eleven කියන්නේ පොඩි shops වගේ සුපර් මාකට් එකම තමයි පොඩි ඒවා 7-Eleven 7-Eleven තියෙනවා තායිලන්තෙත් තියෙනවා මට මතක් වුණේ ඒකයි ඊට පස්සේ 99 තියෙනවා ඒකෙත් ටිකක් ගණන් අඩුයි මම ඔය අපි ගියේ ඒවා ඊට පස්සේ ඔයගොල්ලන්ට චොකලට් ඉලෙක්ට්‍රික් අයිටම් මනම් ගොඩක් දේවල් ගන්න පුළුවන් ඔය අපි ගියා මයිඩීන් ඒකත් නියමයි ගොඩක් ලාභයි චොකලට් වර්ග නම් ගොඩක්ම ලාභයි අපි ගත්තේ මෙතනින් තමයි චොකලට් වර්ග නේද මයිඩීන් එකේ තියෙනවා ඊට පස්සේ තව ලුලු තියෙනවා ලුලු කියලා එක අපි ඒකට නම් ගියේ නෑ ඇත්තෙම ලුලු එකට යන්න උන්නේ නෑ ටයිම් මදි වුණා අපිට ෂොප් කරන්න මදි වුණා තව තියෙනවා ඔයගොල්ලන්ට බලන්න ගොඩක් සුපර් මාකට් වර්ග තියෙනවා ගොඩක් ඒවා අපි ගියා ගොඩක් ඒවා අපි shopping කරන දවසක අපි ගියා shopping mall එකක තියෙන food city එකට ඒක නම් මාර ලාභයි අපි ඒකට ගියාට පස්සේ වීඩියෝ කරන්න ඕනේ නෑ ඔය ඉතින් ඒකේ බඩු මාර විදිහට ලාභයි ඉතින් අපි ඒකෙන් ගොඩක් shopping කරා නේද තායිසුට සෙල්ලම් බඩු ගත්තා එතන ප්ලාස්ටික් අයිටම් හැමදේම ගත්තා පට්ට ලාභයි ඒකේ මට ඇත්තෙම කියනවා නම් ඒක නම මතක් වුණේ නැහැ අපිට වීඩියෝ කරගන්න උනේත් නැහැ ඒක. ඒක තියෙන shopping mall එක තමයි මේ මොකද? Times Square. අපි ඒකේ තියෙන shopping mall එක Times Square. Times Square. ඉතින් ඒ shopping mall එකට ගියොත් ඔයාලත් ඒ සුපර් මාකට් එකේ shop කරන්න. අපිට හරියටම මතක නැහැ ඇත්තෙම ඒකේ වෙන්න ඕනේ. ඒක ඇතුළට ගියාම හොයාගන්න පුළුවන්. පුළුවන්. ගැටලුවක් නැහැ. ඒක ඇතුළේ තමයි මට හිතෙන්නේ තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ නේද? තව දේවල් මොන හරි දැනගන්න තියෙනවද දන්නේ කට්ටියට? ඔව් එහෙම දැනගන්න තියෙනවා නම් ඔයාලා අපිට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් නෙමෙයි කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔය ටික තමයි ඔයගලන්ට කියන්න තියෙන්නේ නේද ශ්‍රීමාකා? ඔව් ඔයාලට විශේෂ තව මොන හරි අමතර දෙයක් දැනගන්න තියෙනවා නම් අපිව අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔව් කමෙන්ට් එකක් හෝ Facebook page එක තියෙන Welshi Travel ඒකට මැසේජ් එකක් දාන්න Instagram එක තියෙනවා ඒකට මැසේජ් එකක් දාන්න ඕනිම දෙයක් දැනගන්න තියෙන ඕනිම දෙයක් ඒක මැසේජ් එකක් දාන්න අපි අනිවාර්යෙන් පුළුවන් උපරිම ඔයගලන්ට උදව් කරන යන එක ගැන ඔයගොල්ලෝ බය වෙන්න එපා මොකද අපිත් බයක් නම් නැහැ ඇත්තම අපි මට නම් තිබුණේ ආසාවක් ඇත්තෙම ඒ කියන්නේ පැකේජ් එකක් නැතුව අපිට තනියෙන් අපි ප්ලෑන් කරලා අයිටරයක් හදලා යන්න පළවෙනි රට අපි නේද ඔව් එහෙම යන ඉතින් අපි කිසිම ගැටලුවක් නැතුව ගියා අපි ගයිඩ් කරන්න කෙනෙක් නැහැ එතකොට එයාපෝට් එකේ අපිට කනෙක්ෂන් කරනවා කියලා කිව්වා නේද එයාපෝට් එකේ පොඩි ප්‍රොසීඩර් එකක් තියෙනවා ඉතින් ඒකට පොඩ්ඩක් මොන දෙන්න ඕනේ හොටෙල් බුකින් අනම්මනම් දේවල් තියෙන්න ඕන ටික. ඉතින් අපි ඒකටත් ගානට ෆේස් කරා. ඉතින් කිසිම ගැටලුවක් නැහැ මොකද අපි BR එහෙම ඉදිරිපත් කළා අපි ගියේ නේද? ඉතින් ඕන දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න අපි අනිවාර්යෙන් ඒකට රිප්ලයි එකක් දෙනවා. ඉතින් ඕන දෙයක් නේද? ඔය කිව්විට එකෙන් ඕන එකට මැසේජ් එකක් දාන්න. ඉතින් අපි මේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තමු ශ්‍රීමාකා. ඔව් අපි දැන් අපේ මේ වීඩියෝ එක නවත්තනවා. ඒ වගේම තව අපේ ඉදිරියට තව ලස්සන ප්ලේස් වලට අපි යන්න ඉතින් මේ vlogs බලන්න. ඒ වගේම මැලේසියා ටුවර් එකේ හැම ඩීටේල්ස් එකක්ම පැහැදිලිව වෙනම අපි ගිය ප්ලේසස් වල
ඔක්කොම මේ වීඩියෝස් තියෙනවා ඒවත් බලන්න කියලා comment ප්ලේලිස්ට් කරන්න. එකම බලන්න ඔයගොල්ලෝ නේද? ඔව්. ඉතින් ඒවත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. subscribe කරන්න අනිවාර්යෙන්. ඉතින් subscribe කරාට මදි. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයගලන්ට එනවා ඒතකොට නේ ශ්‍රීමාකා. ඔව්. ඉතින් එහෙනම් අපි මේ වීඩියෝ මෙතනින් end කරමුනේ. ඔව්. හැමෝටම එහෙනම් bye bye. Bye. World She Travel.